විශිෂ්ටතම වාර්තාමය වැඩසටහන. ඉතින් ඇත්තටම සතුටුයි ලාංකික විදිහට ආඩම්බර වෙනවා මේ වගේ වැඩසටහන කතා කිරීම බැරිව ගැන. අවුරුදු 2යි දවස් 3ක් විතර වගේ වෙන්නේ. දවස් 3ක් විතර යනවා. දුබයි කින් වගේ කතා කරනවා දුබයි ඔක්කොම දන්නවා කතා කරන්නේ. හරි එහෙනම් අපි දිලන් චාමිල රුවන් සමග Traveling Boys segment 3. Hello. Ada අපි මේ දුබයි නගරයේ තියෙන විශේෂ තැන් හොයාගෙන යන Traveling Boys විශේෂාංගයත් එක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ විශේෂාංගයේදී අපි දැන් අලුත්ම සෙග්මන්ට් එකකට යන්න හදන්නේ. අපි මරීනා මෝල් තමයි අපි විසිට් එකට දාගෙන ඉන්නේ. මරීනා මෝල් වලට යන්න මට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උදව් කරන්න. මම දැන් කතා කරන්න හදන්නේ ඒගොල්ලෝ මම මේ මරීනා මෝල් ස්ටේෂන් මරීනා මෝල් ස්ටේෂන් එක අපි බලමු කතා කරලා මම දැන් කන්ටැක්ට් එකක් ඇති බලමු කවුරුහොල්ලා දීලා කොයි දිනකද යාළුවෝ අපේ මරීනා මෝල් සෙග්මන්ට් එකට ආවුස්නේ සෙට් වෙලා ඉන්න දෙන්න දිලන් වගේම චාමිල ඒ වගේ තමයි අපේ තව යාළුවෙක් ඉන්නවා ඒ තමයි රුවන් අපි දැන් මේ සෙග්මන්ට් එකේදී බලාපොරොත්තු වෙන්නේ මරීනා මෝල් කියන්නේ මොකක්ද මේ මෝල් එකේ තියෙන දේවල් මොනවද කියලා බලගන්න. ඉතින් අපි ඒක තමයි තුන් දෙනා එකතු කරගෙන තියෙනවා. ඔබට මොකක්ද හිතෙන්නේ මේ සෙග්මන්ට් එක ගැන? ඇත්තටම ඔකට සතුටුයි මේ සෙග්මන්ට් එකට පාර්ටිසිපේට් වෙන්න ලැබුණේ කියන ඇත්ත මොකද අපි ඉතින් ලංකාවේ ඉඳලා මෙහෙම දුබයි වලට ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් කරන එක සතුටුයි. ඉතින් ඇත්තටම සතුටුයි ලාංකික විදිහට ආඩම්බර වෙනවා මේ වගේ වැඩසටහනක් කතා කිරීම බැරිව ගැන. ඔව් මේ චාමිල කොච්චර කල් වෙනවද දැන් මේ දුබයි වලට ඇවිල්ලා? දැන් මෙහෙට ඇවිල්ලා ඇත්තටම කියනවා නම් අවුරුදු 2යි දවස් 3ක් විතර වගේ වෙන්නේ. දවස් 3ක් විතර යනවා. මම මේ අර 4 දවස් කරා ගෙවන්නේ මම 4 දවස් ඔය ඉංග්‍රීසියෙන් එක්ක මේ දුබයි මෝල් එකේ ගෙවන්න තමයි අද හිතාගෙන ඉන්නේ. ඇත්තටම අපි යන්නේ මරීනා මෝල්. මම ඉතින් අවුරුදු 2ක් විදියට මට මේකේ නම් මතක නැහැ. ඉතින් නම් පැරණිවා. එතකොට රුවන් කොහමද මේ සම්බන්ධ වෙන්නේ මේකත් එක්ක? සම්බන්ධ වෙන්නේ කොහොම වරියද සම්බන්ධ වෙන්න ඕනේ? නෑ මං කියන්නේ ඉතින් මට කතා කරා මම ඒකින් මෙතනට ඇවිල්ලා ඉන්නවා කට්ටියත් එක්කන් ඇවිල්ලා ඉන්නවා මම දන්නේ මොකද්ද වෙන්නේ කියලා කට්ටිය කියනවා මෝල් එකක් බලන්න යනවා කියලා ඒ කොහොමද දන්නේ ඒ කියන්නේ ඒක රවුන්ඩ් කොටුද කියලා නෑ ඔව් ඒක තමයි හරි නෑ කම දුබයි කින් වගේ කතා කරනවා දුබයි ඔක්කොම දන්නවා කතා කරන්නේ. උඹට සල්ලි දීලානේ බං තින්නේ මොකද්ද බං? ඔබ නිකන් මහලුවට වැඩ කරන දුබයි ෂේක් ගාව කියන ඒවට උඹට මොලේ කියලා කලදන්නේ නැහැ. හරි වැඩේ කර මම හරි වැඩේ කරන්නේ. ඕ ඉතින් මම ගන්න නැත්නම් හරි ඕකේ ඊළඟ ටේක් එකට ඔය අතරම කියනවා මම මේ දුබයි කියන්නේ නැති දුබයි නැති අතරම කියනවා දුබයි මරීනා මෝල් මොකද්ද මට මම උදේට ගන්න කිව්වෙන් දැක්කේද උදේට ගන්නේ මිඩල් එකේ දවල්ට ගන්න ගත්තාම මට හැමදාම කෝල් කරන ඒ වුණාට ඉතින් මගේ දේනේ මම ගන්න මට මේ දුබයි මෝල් එක මරීනා මෝල් එක ගැන කියන්න දෙයක් නැහැ මේක හැමතැනම අස්සම් මුල්ලම් නැහැ මම දන්නවා ඒ කියන්නේ ඉතින් මට ඉතින් ඔයාලට ඕන විදිහකට උදව් කරන්න මට හැකියාව අනිවාර්යයි. ඒ කියන්නේ ඔයා තමයි අද අපිට ගයිඩ් කරන්න ඉන්නේ. අනිවාර්යයෙන් එහෙම පුළුවන්. නමුත් මම ඒක අපේ
සොයුරු දෙන්නෙක් ඉන්නනේ අපි ඔම් දෙන්නට බාර දෙන්න. හරි එහෙනම් අපි දිලන් චමිල රුවන් සමග Traveling Boys segment 3 ඔව් එතකොට මේ මොකද්ද මේ අපිට මේ මොකද්ද මේ දැක ගන්න තියෙන්නේ මේ ලෝකවල වෙන රටවල් දෙන්න මේක ඇත්තටම රනින් වේ එකක්. එතකොට ඔයගොල්ලෝ හැමදාම මේ වගේ පාරවල් වල යනවද? මේක අපිට සාමාන්‍ය දේවල් ඔයගොල්ලෝ මේ වගේ එකක් ලංකාවේ හදන්නත් ලංකාවේ බයින්දරත් කතා කරලා තියෙන්නේ මේක සාකච්ඡාවක් කියන්නේ ඒද ඔයගොල්ලෝ ඔයගොල්ලෝ හැමදාම මේ වගේ වල ඇවිදලා තියෙනවා මට නම් ටිකක් බයයි මොකද ලෙස්සනවා දැන් නැතිනේ ඔය ඒක තමයි මොකක්ද ඒක? ඇත්තටම මේකේ එක්තරා දසුණක් මේ ඩුබායි වලින් ඇත්තටම 50න් එකක් කියන්න පුළුවන් මේ දසුණ. හරි. ඕකන මේ තියෙන්නේ නවතම දුම්රිය මාර්ගය. මේක අර ලංකාවේ වගේ දුම්රිය මාර්ග වල නෙමෙයි මේක ඇත්තටම විදුලි දුම්රිය මාර්ග කියලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා දන්නේ නැති දුම්රිය මාර්ග. ඔව්. රීදුලික් නැති දුම්රිය මාර්ග. එතකොට මෙහි තියෙන වාහන ගැන මොනවද ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ? වාහන මං දැන් ලෝකේ හැම වාහනයකම තියෙනවා. ත්‍රිවිල් එක ඇරෙන්න. ඔව්. ත්‍රිවිල් එක නැහැ. තව මොනවද අපිට කියන්න තියෙන්නේ? එතකොට ඔයගොල්ලෝ වාහන වල ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වාහන වල යනවා නිතරම. ඔව් ඇත්තටම වාහන වලින් නෙමෙයි අපි ඇත්තටම යන්නේ. අපි හෙලිකොප්ටර් වලින් තමයි. රජේ අපි හැමදේම දැන් මේක 50න් එකක් කිව්වේ මොකද? ඒ හැම දෙයක් ගැනම අපි නෑ අපි ඒක තමයි මම බැලුවේ දැන් සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔයගොල්ලෝ 100න් එකක් ගැන. දැන් මෙතනද ඔයගොල්ලෝ කතා කරන්නේ 50න් එකක් ගැන. ඒකයි මම බැලුවේ. නෑ මම ඇත්තටම අපි ඇත්ත කතා කරන්නේ. එතකොට අපි 100ට ගත්තොත් 100ට 2යි. 50න් එකයි නේද 100ට 2යි. ඒක තමයි අපි 50න් එකයි කියන්නේ. භාගය 50න් එකයි කියන්නේ 100ට 2යි. එයා හරි. එයා හරි. හරි. ඔව් හරි. ඔව් දිලන් මට දැනගන්න පුළුවන්ද මේ කියන්නේ දැන් මෙහි මම දැන් මෙහෙට එළියට ආවහම පස්සේ දැකපු දෙයක් තමයි මේ කොළ පාට ගොඩක් ඒගොල්ලෝ ගස් වවල එහෙම තියෙනවා. විස්තර කරන්නේ ඇත්තටම මේ අපේ නවතම ප්‍රතිපත්තිය තමයි green environment. ඩුබායි වල තියෙන green environment. හැමෝම හිතන්නේ ඩුබායි කියවම ඩෙසර්ට් එකක් එහෙම කාන්තාරයක් කියලා. දැන් බලන්න මේ මම්මත් දැනම අපි ඩලස් සිටුයි මේ ක්‍රියාමාර්ගයක් කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම. මේකට ඇත්ත වශයෙන්ම අපි ලංකාවේ සිටුවන් දෙන්නවා අපි ලංකාවෙන් බල ආනයනය කරලා තමයි මේ ඉස්සරවල තියෙන්නේ. කොහොමද පේන්නේ නැති මම ඇත්තටම උද්භිත නාමය නම් මම මේකේ දන්නේ නැහැ ඇත්තටම. ඔස්පොර්ගස් පපස්සා. ඒක තමයි මට. ඉව අග තිබුණ නමුත් ඔබ ඇත්තටම වෙනවා බොහොම ස්තුතියි. මේ වගේ කල තවාන මේ ගොයම්ද? ඔව් ඕගලන්ට එහෙමත් කියන්න පුළුවන්. ගොයම් කියලා කියන්නත් පුළුවන් ඇත්තටම. ගොඩක් පඳුරු දාන ඕගලන්ට පේනවා දැන් මේ නගරය මෙන්න අපි green environment එක නගරයට ගෙනලා තියෙනවා. ඕකේ. අපි ස්ටාර්ට් ආවේ දැන් යන්නේ. ඩුබයි කියනවා නම් ඔයාලා දන්නවනේ හැම කෙනාම දන්න දෙයක් තමයි රටින්දි. ඩුබයි රටේ තියෙන රටින්දි ගහක් තමයි මේ දෙන්නේ. 1 2 කියලා ගණන් කරන්න බැරි තරම් දිගට තියෙනවා. ඔයාලා මේක ගෙනල්ලා වාහනයක් හැප්පුණොත් ගෙවන්න වෙන්නේ ඩිරම් 1000ක් විතර. නමුත් මේ වාහනයක් ඇවිල්ලා මේ ගහක හැප්පුවොත් ඩිරම් 10000ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඒ තරම් වටිනවා
රටේ ඉඳ ගහ කියන දේ තමයි ඩුබයි රටේ තියෙන මේකත් ජාතික රුක්ෂේ නේද? එහෙම ජාතික රුක්ෂේ නේද? එහෙම ජාතික රුක්ෂේ නේද? එහෙම කිව්වොත් හරි නේද? අනිවාර්යෙන් ජාතික වෘක්ෂය. එතකොට මේ බයිසිකල් ඇයි කට් කරන්න ඒ ඕක ගන්න බෑ ඩුබයි ඉන්නේ කට් කරන්න එපා පාර දැකලා තියෙනවානේ. පාර බැන්නොත් 100ක් දඩද? ලංකාවේ කහිරෙන් පාර පයින්න ඕනේ නැත්නම් රුපියල් 1000ක් දඩ ගන්නවා මේ නැති මේ කහිර නෑනේ සුදුවිරේදී මේ පාට කහ සුදු වෙනසක් නෑ ඉරනේ කහ සුදු වුණා ඉරනේ වයින් පත් උනත් නැදත් අපිට ඕන නම් අපිට පාර බයින අපිට මේකෙන් කවද ඉන්නේ මේක විශ්වීය නගරයක් කියලා. මේකට තමයි තවත් උදාහරණයක්. මේ ඉතින් ආප්ප කඩේ. ඕගොල්ලෝ හොඳටම තේරෙනවා ඇති ආප්ප කඩේ. සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන්. ආප්ප කඩේ කියලා තියෙනවා. මේක ගානක් ඇත්තටම අපිට දැන් වෙලා නැහැ ආප්ප කඩේ වෙලාවක් නැහැ. දැන් අපි දැන් යන්නේ පොඩි දුරක් යන්න ඕනේ. මොකද වැඩක් අපි කරන්නේ. ඒක නිසා ආප්ප කකා ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි ආප්ප මේ ඔයා හන්ද අද මේ පාර යන්නේ නැත්තම් මේ අවුයක් මෙච්චර කාලයකට පාරේ ගිහිල්ලත් නැහැ හෙලිකොප්ටර් වලින් මම එහෙම මෙහෙට ගමන් යන්නේ. ඔව්. ඉතින් ඇයි අද අපිට හෙලිකොප්ටරයක් ගන්න බැරිනේ? ඒ හින්දා ආප්ප කන හෙලිකොප්ටරයක් ගත්තා නම් අපිට මේ විදිහට අපිට කොහොමද මේ අසිරිය කියලා දෙන්නවා. ඔව් ඒක ඇත්ත. ඔයාලට අසිරිය ගැන හඳුන්වලා දෙන්න අපි කොහොම හඳුන්වලා දෙන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි මේ විදිහට යන්නේ. නෑ කමන්නේ පස්සේ ගමු. ඒක කමන්නේ පස්සේ. ඒක අවුලන්නේ. ඒකේ ආප්ප නැද්ද කොහොමද මට? ආප්ප නෑ බං ඕක පොඩු කඩයක් මේ වර යන්න නේද මේ අපේ එකක් නෙවෙයි වර कोठी रोड युद्ध पाई गड्डी हमर कढ़ाई कोठी रोड युद्ध पाई गड्डी हमर कढ़ाई चुकिया शिकार जा जमीन गहने पाके चुकिया शिकार जा जमीन गहने पाके मोड़ दिता जिया ना करके इंडिया ने मेरे ताने पुत जट देने वेखदा है तयो सारा पिंड खड़ के පොඩ වැරදෙන ආප පටන් ගන්න ප්ලීස්. ඕගොල්ලෝ මේ හමර් එක කියලා හිතන්නේ ඉන්නේ හරි ලොකු රෝද තියෙන දිග වාහන එපා නගින්න බලන්න. ඒ වුණාට මේ බලන්න දැන් අපේ තමිල සහෝදර නැගලින් හමර් එක. මේක තමයි අලුත්ම ලේටස්ට්ම හමර් එක. බෑපම් බෑප්. යාර් හමර්. යයි ඕ කාගෙද මම අයිතිකාරයන දුම්. Apa? Western Mafia kita ini dan Dubai Mall. Dubai itu bang, Marina Mall ya. Dan Western Mafia dan kita tahu dan kita kita kemarin mah benar. Yang Mafia dan Western Mafia yang pertama mana? Oh, ada. Oke deh. Ini mode diri yang Okay.
ඒ දැන් ඔයගොල්ලෝ මේ හරි ඔයගොල්ලෝ දැන් මේකට ඇවිල්ලා තියෙනවද කිව්වා නේද? ඔව් අපි ඇවිල්ලා තියෙනවා මේ සුළු සුළු වෙනස්කම් ටිකක් ඇත්තටම වෙලා තියෙනවා. ඒකයි මෙතන කියන අපි අපේ බලන්න වෙලාවට ආවකුත් නැහැ මේක. ඒ වාහන දැනගොත් නැහැ රස්තේ. ඒ මම ඉස්සෙල්ලකෝ ලන්ච් එක ගන්න විස්තර කරන්න. දැන් එතකොට මම දන්නේ නැද්ද මේක ගැනද? දැන් ඔයා කියවනේ මේක ගැන දන්නවා කියලා දැන් නෑ හරි එන්නේ රුවන් ඇත්තටම මම ලංකාවේ ඉඳන් මේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකකට ආවේ. අර ට්‍රැවලින් බෝයිස්. මේ සෙග්මන්ට් එකේ දැයිවා අපිට මෙහෙම කරන්නේ. සෙග්මන්ට් එක කියන්නේ එහෙම කිව්වට සයින් අපිට එහෙම ඉන්නකම් නෑ එහෙම නෙමෙයි මං කියන්නේ මට නෑ මං කතා කරන්නේ දැන් ඇත්තටම මට දැන් අපි මේ ලංකාවේ ඉඳන් මම මේ හෙන දුකක් ගෙවාගෙන අපි මේ ටිකට් අරගෙන මෙහෙ ඇවිල්ලා තින්නේ. ඒ ඔයගොල්ලෝ අපිට මෙහෙම කරන්නේ. අතරම කියන්නේ මොකද කරන්න ඕනේ මොකක් හරි කියන්නේ දැන් ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා දැන් කියන්න දැන් මොකක් හරි මම මේ දැන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ යාම්බම් මේකට දැන් යාවිලා උනාරි කියන්න මචං ඒ අඩෝ මම නම් මේ බලන්න තේරෙන්නේ නැහැ මචං මට නේ අන්දම වුණා මචං In the flow, incompletely going ATA or HAM, you know it. They don't dance no more, they acting. And I can understand it without the back end. And all these shawties throwing at their party. I'm like, you tripping. You better act like you know. You better grab you some, take it to the floor. Cause it's clear I'm here, I ain't leaving up out there to the time to go. Now put your hands in the